ත්‍රිපිටකයේ තියෙනවා මං හිතන්නේ සූත්‍ර 20000කට වැඩිය. හරි. කවුරු හරි ඉන්නවද මෙතන එක සූත්‍රයක් හරි කියවලා තියෙන? ඉන්නවද? ඇහුවොත් ඉතින් සමහරට කියයි හරි මම කියවලා තියෙනවා. මොකද? මංගල සූත්‍රේ කියවලා තියෙනවා නේ. රතන සූත්‍රේ කියවලා තියෙනවා. සිංහලෙන්ද පාලියෙන්ද? පාලියෙන්. හරි. ඇත්තටම මේ ඔබ අහලා තියනවද බුදුහාමුදුරුවෝ ඒ කාලේ ඔය ධර්මය ඔය පිරිත් ධර්මය දේශනා කරලා පිරිත් පැන් දීලා නූල් ගැට ගැහුවා කියලා අහලා තියෙනවා. බුදුහාමුදුරුවෝ මිනිස්සුන්ට ධර්මය දේශනා කළා නෑ. දැන් බලන්න බුදුහාමුදුරුවත් නොකරපු වැඩ තමයි අද අපි කරන්නේ නේ. බුදුහාමුදුරුවන්වත් නොකරපු දේවල්. දැන් එක සැරයක් හාමුදුරුවෝ ටිකක් කැලේකට ගියා ගිහිල්ලා භාවනා කරන්න. ඉතින් හරියට භාවනා කරන්න නෑ අමනුෂ්‍යයන්ගෙන් කරදර. ආව බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවනේ මෙහෙමයි අමනුෂ්‍ය කරදර තියෙනවා බණ භාවනා කරන්න බෑ හරියට. ඉතින් මොකක් හරි දෙයක් අපිට ඒ වෙනුවෙන් කරන්න. උන්වහන්සේ සූත්‍රයක් දේශනා කළා. මොකද සූත්‍රය? කරණීය මෙත්ත සූත්‍රය. කරණීය මෙත්ත සූත්‍රය මොකද අන්තර්ගත වෙන්නේ? මෛත්‍රිය ගැන. ඔබ අහලා ඇති මෛත්‍රී කරන කෙනා මිනිස්යන්ට ප්‍රිය වෙනවා. දෙවියන්ට ප්‍රිය වෙනවා. අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. ඔන්න අර හාමුදුරුවෝ ටිකට බුදුහාමුදුරුවෝ දේශනා කරා ඔබ සියලු සත්වයන්ට මෛත්‍රී කරන්න. ඇහැට පේන නොපෙනෙන සියලුම සත්වයන්ට මෛත්‍රී කරන්න. අන්න ගියාර කැලේට ගහගාවින් වාඩි වුණා. මොකද කරන්නේ? එතන ඉඳගෙන සියලු සත්වයන්ට මෛත්‍රී කරා. අමනුෂ්‍යයන්ට ප්‍රිය වුණාද නැද්ද? ප්‍රිය වුණා. අද කාලේ වගේ ඔය සිද්ධිය වුණා නම් නේ ඔන්න අපි ගෙදර ඉන්නවා. ගෙදර අමනුෂ්‍යයන්ගෙන් කරදර. එනවා පන්සලට හාමුදුරන්ට කියනවා හාමුදුරුවෝත් එන හරි දෙන්නම් වැඩේ තියනවා ඔකට මගේ ළඟ ක්‍රමයක් කරණීය මෙත්ත සූත්‍රයේ සජ්ජායනා කරලා ඔබට පිරිත් පැන් දීලා නූල් ගැට ගහනවා. ඔන්න අපි ගෙදර ගිහිල්ලා ගේ වටේටම පිරිත් පැන් දීලා ගේ වටේම නූලක් ඔතනවා. හරි. වඩාත් ප්‍රායෝගික කරණීය මෙත්ත සූත්‍රය අනුව ගෙදර ගිහිල්ලා මෛත්‍රී කරන එකද නැත්නම් පිරිත් පැන් නිහලා නූල් ගැට ගහන එකද? මම දන්නේ ඔබම යෝජනා කරන්න. වඩාත් මොකද්ද ප්‍රායෝගික? මෛත්‍රී කරන එක. හරි ඒක අපිට තේරෙනවා. මං කියන්නේ පිරිත් කියන එක හොඳ නෑ නූල් ගැට ගහන එක හොඳ නෑ කියන එක නෙවෙයි. පිරිත් කියලා ඒ අහලා පිරිත් නූල් ගැට ගහලා පිරිත් පැන් අරගෙන අපි ආශිර්වාදයක් ගන්නවා නම් ඒ වගේ දහස් ගුණයක ආශිර්වාදයක් ඒ පිරිතේ අර්ථය ජීවිතයට ගැනීම තුලින් තියෙනවා. අන්න අපි නිවැරදිව සර්පයක ඔළුවෙන් අල්ලන හැටි. දැන් අපිට වෙලා තියෙන අපි ඔය හැමදේම කන පිට හරවගෙන නේ අපි වැරදි තැන් වලින් අල්ලගෙන යන්නේ. ඒ නිසා මම හැමෝටම ආරාධනා කරනවා මේ වගේ නිවැරදි ප්‍රතිපත්තියක් ඇති කරගන්න. හරිද? කියන වචනේ පවා අර්ථයක් තියෙන්න ඕන. මේ කියන වචනේ පවා මොකක්ද ප්‍රයෝජනෙ කියලා අපි දැනගෙන ඉන්න ඕන. දැන් ගොඩක් වෙලාවට අපි හරියට ඇත්තටම කිව්ව රොබෝලා වගේ. මේ charge කරලා තියපු රොබෝලා වගේ බැටරි බහිනකම් වැඩ. හරි දැන් ගාතාවක් වුණක් කියනකොට එහෙමයි. මම මෙතනින් පටන් ගත්තොත් දැන් මේ නිකන් ඉන්නලා ඉතිපිසෝ භගවා අරහං කියලා එකපාරටම අනිවාර්යෙන් අපි පටන් අරගෙන කියලා ඉවර කරනවා. මොකටද කිව්වේ කියලා දන්නේ නැහැ. හරියට මේ වගේ. මම මේ කියන කාණ්ඩ සාදු කියන්නේ පහොඳද? දේවදත්ත හාමුදුරුවෝ ගිජ්ජකූට පර්වතයේ මුදුනට නැගලා අප ලෞතුරු ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හිසට ගලක් පෙරළුවා. කිව්වම අපි මොකද්ද කියන්නේ? සාදු කියනවානේ. ඒකම පළවෙනියට ඔබට මුලින් කිව්වේ සාදු කියන්න එපා කියලා. හොඳද? කිව්වම අපි මොකද්ද කියන්නේ? අපි සාදු කියනවා. සාදු කියන වචනේ තේරුම මොකද්ද? දන්නවද? වේවා නේ යමක් අනුමත කරන්න. දැන් බුදුහාමුදුරුවොත් ඒ කාලේ යහපත් දේවල් සිත වුණාම ඒ වෙනුවෙන් සාදු කියලා ඒ කාරණා අනුමත කරා. හරිද? ඉතින් මේ දැන් ඔන්න කියනවා සාදු කියන්නේ යහපත් මැනවි එහෙම වෙච්ච එක හොඳයි. දේවදත්ත හාමුදුරුවෝ ගිජ්ජකූට පර්වතයේ මුදුනේ ඉඳගෙන බුදුහාමුදුරුවන්ට ගලක් පෙරළුවා. ඇහිච්ච ගමන් අපි සාදු සාදු කියනවා. මොකක්ද ඒ කියන්නේ අර්ථය? එහෙම වෙච්ච එක නම් හොඳයි නේ. එසේම වේවා. එය මම අනුමත කරනවා. ගැලපෙනවද නැද්ද? ගැලපෙන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න වචනෙන් අපි පිට කරත් අර්ථාන්විත දේවල් සිදු කරන්න. අන්න එයයි නිවැරදි බෞද්ධයා කියන්නේ. එලෙස ඔබ නිවැරදිව ශක්තිමත් වුණොත් හොඳට මතක තියාගන්න කාටවත්ම අපිව වටන්න බෑ. ඉතින් ඔය වගේ කතා කරාම ගොඩාක් පැතිවල අපි ඇත්තටම ගත්තොත් අර සර්පයාගේ නැට්ටෙන් අල්ලගෙන වගේ වැරදි මතවාද වැරදි අදහස් ටිකක් අපේ හිතවල තියෙන්නේ. ඉතින් මම ඔබට යෝජනා කරනවා මම ඔබට ආරාධනා කරනවා නිවැරදි ප්‍රතිපදාවක් ඇති කරන්න තියෙන මෙච්චරයි කරන දේවල් වල ප්‍රයෝජනය දිහා දකින්න. මම යම් කිසි දෙයක් කරද්දී ඒ කරන දේ ප්‍රයෝජනයක් නැත්නම් ඒ වගේ දේවල් අතහරින්න.
මම කරන දේ යම් කිසි කරන දෙයක ප්‍රයෝජනයක් තියෙනවා නම් ඒ වගේ දේවල් සිද්ධ කරන්න. එයයි නිවැරදි බෞද්ධයා කියන්නේ. අන්න එතකොට බෞද්ධ ඔබ ශක්තිමත් වෙනවා. අපි ජාතියක් විදිහට ශක්තිමත් වෙනවා.